SL Green Travel Family YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. ඒ තමයි ඔයාලට ගෙදර ඉඳන් apps හදලා මුදල් උපයන්න පුළුවන් විදියක් ගැන තමයි මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් මේ සයිට් එකේ නම තමයි appmaker.lk. මේක ඩයලොග් ආයතනයෙන් තමයි මේ platform එක අපිට ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව Hutch Mobitel ආයතනත් මේ සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් පොඩි පැහැදිලි කිරීමක් කරොත් මේ platform එක ගැන ඔයාලට පුළුවන් මේකේ තියෙන free templates භාවිතා කරලා පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් apps create කරගන්න. මම ඔයාලට මේ වීඩියෝ එකෙන් මේ පිළිබඳව තවදුරටත් පොඩි හැඳින්වීමක් කරන්නම්. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක skip නොකර බලන්න. මොකද මම කියන හැම දෙයක්ම ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. Google එකේ appmaker.lk කියලා search කරාම මෙහෙම site එක එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට විවිධ වර්ගයේ apps මේ හරහා හදා ගන්න පුළුවන්. උදාහරණ විදියට education සම්බන්ධ apps, job apps, receipt apps, ඊට පස්සේ ළමයි වෙනුවෙන් හදන්න පුළුවන් apps තියෙනවා. ඒවා ඊට අමතරව e-money apps, advertising apps, loan apps, ඊට පස්සේ astrology apps, මේ වගේ ගොඩක් apps ඔයාලට හදා ගන්න පුළුවන් මේ හරහා. ඉතින් මුලින් ඔයා sign in button එක click කරන්න. ඊට පස්සේ ඔයා අලුතෙන්ම join වෙන කෙනෙක් නම් sign up button එක click කරලා එන page එකේ තියෙන details ටික fill කරන්න ඕනේ. ඔයාගේ email එක, ඊට පස්සේ contact number එක දාලා contact number එකට තියෙන pin එක validate කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කැමති password එකක් දාලා පල්ලෙහා තියෙන platform එකේ term and condition වලට agree කියලා එන ඒ box වලට tick දාන්න ඕනේ. ඒ වගේම තමයි appmaker account එකේ account එකක් හදන එකේ ඉඳන් app එකක් play store දාන එක දක්වාම tutorial appmaker එකකින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක ගැන මම ඉස්සරහට තව කියන්නම්. හරි, මම account එකක් දැනටම මට account එකක් දැනටම තියෙන නිසා මම ආයේ login page එකට ගිහිල්ලා log වෙන්න හදන්නේ. මේ වෙලේ මට මගේ password එක අමතක වුණ හින්දා mobile number එකෙන් log වෙන තමයි හැදුවේ. but මොකක් හරි signal ප්‍රශ්නයක් හරි හින්දා වෙන්නේ නැති pin number එක ගොඩක් වෙලා නිකන් ආවේ නැහැ. ඒ නිසා මම ආයේ මගේ email password දීලා log වුණා. app එකක් හදන විදිය ගැන පොඩි idea එකක් දෙන්නම්. ඉතින් මේ මම apps කිහිපයක් හදලා තියෙන. ඉතින් මෙහෙම තමයි dashboard එක පෙන්නන්නේ මට. ඉතින් මෙතන මේ icon එකක් තියෙන. මේ icon එකෙන් ඔයාලට profile එක වාගේ update කරන්න පුළුවන්. ඔයාගේ bank account details, ඊට පස්සේ ඔයාගේ නම, address, contact number මේ වගේ දේවල් තමයි එතන දාන්න තියෙන්නේ. මම ඒක පස්සේ ඔයාලට ඉස්සරහට වීඩියෝ එක ඉස්සරහට මම ඔයාලට ඒක පැහැදිලි කරන්නම්. ඉතින් මේ app එකක් හදන විදිහ ඇත්තටම ටියුටෝරියල් ඔක්කොම තියෙනවා මේක එකෙන්ම දාපු. මෙතන මේ පැත්තෙනුත් තියෙන්නේ ඒ ටියුටෝරියල්ස්. දැන් කාඩ් පේමන්ට් එක ඇඩ් කරන්න කොහොමද කියන එක තමයි උතන දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට පහසුවෙන් ඒකේ ටියුටෝරියල්ස් ටික බලාගෙන app එකක් හදා ගන්න පුළුවන්. මමත් දැන් මෙතන මම පොඩ්ඩක් ඔයාලට ඒවා විස්තර කරලා දෙන්නම්. ඉතින් මෙතන මේ create new app එක ඒක ක්ලික් කරාට පස්සේ මෙතන එනවා app templates ටික. ඉතින් අපිට ගොඩක් templates තියෙනවා. ඉතින් මේ jobs තියෙනවා, magazine type templates තියෙනවා. ඊට පස්සේ horoscope එක ජ්‍යොතිෂ සම්බන්ධ ඒවා තියෙනවා. ඉතින් ගොඩක් ඒවා තියෙනවා. e-commerce සම්බන්ධ e-commerce app උත් අපිට හදන්න පුළුවන්. මේ හරහා chat app පුළුවන්. ඉතින් location track කරන ඒවා හදන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් templates තියෙනවා. ඉතින් මෙතන ඉතින් ඔයා කැමති template එකක් අරගෙන ඔයාගේ idea එකට ගැලපෙන template එකක් අරගෙන ඔයාට app එක හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙතන මම මේ article දෙයට තියෙන යාලා වෙන වෙනම බලන්න පුළුවන් අපිට. ඉතින් ඇත්තටම app එක මේක ඇත්තටම passive income එකක් හොයන්න පුළුවන් platform එකක්. ඉතින් අපි මුලදී මහන්සි වෙන්න ඕනේ. ඉතින් අපි app එක හොඳට හදන්න ඕනේ. අපි service එකක් දෙන්නේ usersලට. ඉතින් අපි මොකද අපි userගෙන් කිසියම් කියන්නේ අපි මුදලක් අය කරනවානේ. ඉතින් ඒක හින්දා අපි හොඳ content තමයි app එක ගන්න ඕනේ. ඉතින් ඔයාගේ idea එක අනුව ඔයා හදන app එක අනුව ඉතින් ඔයා select කරගන්න ඔයාට කැමති template එකක්. ඉතින් මම දැන් මෙතන මේ education template එක තමයි select කරගත්තේ. ඉතින් මම දැන් මෙතනට නමක් දෙනවා. ඉතින් දැන් හිතන්නකෝ ඔයා පොදු නමක් දුන්නා කියලා සමහර පිට ඒ නම දැනටම app maker එකේ කවුරු තව වෙන කවුරු හරි ඒ name එකම අරගෙන app එකක් හදලා තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඒ නම ඔයාලට දාන්න බෑ. මෙතන මේ පේනවනේ teach me කියන එක අරන් තියෙන්නේ. කවුරු හරි පාවිච්චි කරනවා. ඉතින් අපි ඊට පස්සේ අපි වෙනස් කරලා වෙන නමක් දාන්න ඕනේ. ඉතින් මේකේ දාන නම්බරම නෙමෙයි අපි Play Store එකේ දාන්න ඕන. අපිට වෙන නමක් Play Store එකේ දාන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නෑ. නමුත් appmaker platform එක තුල මේ දාන නම ආයේ අපිට පස්සේ වෙනස් කරන්න බෑ. Google Play Store වල අපිට කැමති නමක්
කැමති විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් නමුත් ඇප් මේක තුළ අපිට මෙහෙම වෙනස් කරන්න බෑ. ඉතින් දැන් මෙතන කන්ෆර්ම් දුන්නාට පස්සේ අපිට වෙනස් කරන්න බෑ ආයේ ඒ නම. ඉතින් ඒකින්ද වාට ගැලපෙනවා ගැප් එකට ගැලපෙන හරි නමක් හොඳට හිතලා ඒ ඇප් එකට දාන්න. ඉතින් දැන් මෙහෙම දැන් මේ ඇප් එක අපි දැන් සබ්ස්ක්‍රිප්ෂන් බේස්ඩ් තමයි අපි දැන් මම නම් ගොඩක්ම කරන්නේ සබ්ස්ක්‍රිප්ෂන් බේස්ඩ්. ඉතින් දැන් කාඩ් පේමන්ට් ඇඩ් කරලා තියෙනවා. ඉතින් දැන් මේ ළඟදී ඉතින් ඒන් පුළුවන් අපිට යූසර් එකෙන් charge කරගන්න. ඉතින් මෙතනදී මේ deleting demo data කියන එකට මම no දෙනවා. ඒතකොට මොකද ඒක ලේසි. එතකොට තියෙන්නේ අපිට දැනට මේ ටෙම්ප්ලේට් එකේ තියෙන ඒවාට අපිට අප්ඩේට් කරගෙන යන්න පුළුවන් pages categories එහෙම. ඉතින් categories වල නම් වෙනස් කරන්න, page වල ඒ title ඒවා වෙනස් කරන්න. ඉතින් එහෙම තියෙන්නේ ඒකින්ද. ඉතින් මම මේ ඇප් එක අද අලුත් ඇප් එකක් මම හදන හැටි පෙන්වන්නේ නැහැ. ඔයාලට මේ තියෙන ටෙම්ප්ලේට් එකම මම විස්තර කරන්නම් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙනවා pages, design, analytics, engage, publish, reports, මේ help ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් pages වලින් අපිට අලුත් pages create pages යටතේ ගියාට පස්සේ අපිට create page යටතේ අපිට අලුතෙන් page එකක් add කරගන්න පුළුවන්. ඒ වගේම manage pages යටතේ තියෙන අපිට දැනටම already තියෙන page එකක් edit කරගන්න පුළුවන්. ඒකේ expiry date උනත් අපිට දාන්න පුළුවන්. ඉතින් categories යටතේ අපිට අලුත් category add කරගන්න පුළුවන්. ඒ යටතේ අපිට sub categories add කරගන්න පුළුවන්. ඉතින් ඒවා තමයි විශේෂම දේ මේ අර recommended image size එක ඒ විදිහටම දාන්න. මොකද එහෙම නැත්තම් ඒක අප්ලෝඩ් වෙන්නේ නැහැ. ඒ හින්දා ඒවා හරියට බලලා කරගන්න ඕනේ. ඉතින් මේ manage pages ඉතින් අපිට edit කරගන්න පුළුවන්. edit කරලා ඒවා දැන් expiry date, publish date එක අපිට schedule කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් දේවල් ඇත්තටම මේකේ කරන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ටියුටෝරියල් තියෙනවා මේක ඔෆිෂියල් channel එකේ ඔයගොල්ලෝ බලන්න ඒවත්. ඉතින් forms add කරන්න පුළුවන්. ඊට පස්සේ app details වලට ඔයගොල්ලන්ගේ ඉතින් අවශ්‍ය නම් address, telephone numbers, email, ඉතින් Facebook, Instagram ඒ වගේ social media links දාන්න පුළුවන්. ඒවා තමයි policies නම් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. privacy policy එක ඉතින් default වෙන එක වාට දාන්න පුළුවන්. about us එකේදී app එක පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක save කරලා finish දෙන්න තමයි තියෙන්නේ. ඉතින් design යටතේ ඉතින් logo add logo එකේ අපිට logo එකක් අපේ app එකට add කරන්න පුළුවන්. ඉතින් ඒකේදී size එක හරියට බලලා ඒ ටික හදාගන්න තමයි. තව අර මේ icon එකත් හදාගන්න පුළුවන්. මේකේ තියෙන ওই format type images වල ඉතින් ඒ images වල ඒ format type එකට අදාළව image එක සකස් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් තව page එකේ navigation menu ඒවායින් පාට වෙනස් කරන්න, අකුරු වල පාට වෙනස් කරන්න. ඉතින් මේ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒතර ලස්සනට අපිට අපේ app එක customize කරගන්න පුළුවන්. මේ විදියට footer එක, button මේ හැමදේම අපිට වෙනස් කරගන්න පුළුවන් පාටවල් එහෙම. ඊට පස්සේ අපි analytics යටතේ අපිට පුළුවන් app එකේ ඉන්න අපේ subscribersලා ප්‍රමාණය, ඊට පස්සේ charge usersලා ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන්. dormant usersලා කියලා කියන්නේ දවස් 90ක් ඇතුළත ඔයාගේ app එක කිසිම එක වතාවක්වත් ඔයාගේ app එක පාවිච්චි කරලා නැති කට්ටිය තමයි මේ dormant usersලා කියන්නේ. මේගොල්ලෝ ගෙන්න ගන්න අපිට පුළුවන් message දාන්න. මේ engage යටතේ තියෙනවා පේනවා ඇති.
ඉතින් ඒකෙන් මැසේජ් යවලා අපිට පුළුවන් ඉතින් මේ dormant usersලව ඇප් එකට ගෙන්න ගන්න. ඊට පස්සේ දැන් මේ පබ්ලිෂර්ට තමයි අපිට approval එක ගන්න ටීම් එකට රික්වෙස්ට් එක යවන්නේ. ඉතින් මෙතන ඉරේක ආවේ අපි අර ඩීටේල්ස් ෆිල් කරලා නෑනේ. ඉතින් ඒක හින්දා එවම තමයි ඊට පස්සේ ටීම් එකෙන් අප්‍රූවල් එක ලැබුණට පස්සේ අපිට APK ෆයිල් එකයි AAB ෆයිල් එකයි මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. APK ෆයිල් එකෙන් තමයි අපි පොඩ්ඩක් ටෙස්ටිං කරන්නේ. AAB ෆයිල් එක තමයි අපි Google Play Store අප්ලෝඩ් කරන්නේ. ඒ තමයි වෙබ්සයිට් කන්ෆිගරේෂන් යටතේ PW එක අපිට මෙන්න මේ ඩිෆෝල්ට් වෙබ්සයිට් URL කියලා තියෙන්නේ. ඒ හරහා අපිට ප්‍රමෝට් කරන්න පුළුවන්. ඉතින් Play Store දාන්නම අවශ්‍ය නැහැ. ඒ ওই ලින්ක් එකනුත් අපිට ප්‍රමෝෂන් කරන්න පුළුවන්. නැත්නම් කියන්නේ ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වාග්ගම කියලා ඩොමේන් එකක් තියෙනවා නම් ඒකත් මෙතෙන්ට කනෙක්ට් කරලා ඒ ඩොමේන් එක යටතේ ඒ URL එක ලබා ගන්න පුළුවන්. එම් තමයි මෙතන මෙතන දැන් මේ රිපෝට්ස් යටතේ තමයි අපි earn කරන ඒ ඇප් එකට අදාළ අපි earn කරන ප්‍රමාණය පෙන්වන්නේ. ඉතින් total revenue report එකක් නෑ අපි calculate කරගන්න ඕනේ. නමුත් සමස්තයක් වශයෙන් හැම ඇප් එකෙන්ම අපි Mobitel, Hutch, Dialog මේ විදිහට අපි earn කරලා තියෙන ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන්. මගේ තියෙන Dialog, Hutch, Mobitel විතරයි. ඉතින් මේකෙදි දැන් මේ platform එක free නේ. අපිට 100% ෆ්‍රී දීලා තියෙනවා. නමුත් අපි earn කරන මුදලින් 40%ක් ඒගොල්ලෝ තියාගෙන 60%යි තමයි අපිට දෙන්නේ අපේ revenue එක. මෙතන දැන් මේ platform earning, SP earning, application total revenue කියලා තියෙන්නේ. the application total revenue කියන අපි මුළු ආදායම මේ app එකෙන් ගත්ත. ඉතින් SP earning කියන්නේ service provider earning කියන්නේ අපි අපේ earning එක. නැත්නම් platform earning කියන්නේ ඒ මුදලින් platform එක කීයක් උපයලා තියෙනවද කියලා. ඉතින් මේ මගේ apps කිහිපයක ඒව ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් කොහොම හරි මාසෙට රුපියල් 2000ට වඩා වැඩියෙන් ඔයා earn කරනවා නම් ඔයාගේ payment එක, ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් මේ මාසේ earning එක ජූනි මාසේ තමයි ඔයාට හම්බෙන්නේ. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් එහෙම තමයි ඒ earning එකෙන් ගන්නව payment එක ඔයාලට ලැබෙන සාමාන්‍යයෙන් payment එක 15 වෙනිදා 25 වෙනිදා අතර දවසක ඔයාලට ලැබෙනවා Dialog එකේ. Mobitel වල නම් පොඩ්ඩක් ඒක මාස ගානක් පොඩ්ඩක් පරක්කු වෙනවා. ඉතින් ඒක Dialog එකට කරන්න දෙයක් නැහැ. ඒක Mobitel එකට වෙනම ආයතන යන්නේ. ඉතින් ඒක හින්දා මේ පොඩ්ඩක් Mobitel earning එක Mobitel revenue එක නම් පොඩ්ඩක් පස්සේ තමයි කියන්නේ පොඩ්ඩක් මාසයක් දෙකක් විතර පහුවෙලා තමයි හම්බෙන්නේ. ඉතින් එතන ටියුටෝරියල් තියෙනවා තව ඒවා බලන්න. ඉතින් මම දැන් මගේ අර ස්ක්‍රීන්ෂොට් පවා මම දාලා තියෙනවා මේ වීඩියෝ එකට. මගේ මෑතකදී ආපු revenue එකක්. ඉතින් ඒවා මම ඉස්සරහට මම දාන්නම්. ඉතින් මෙතන මේ ඇප් මේක ටියුටෝරියල්ස් තියෙන. කියන්නේ ඇප් එක හදන මුලේ ඉඳන් හදන එකේ ඉඳන් දැන් මේ අලුතෙන් අප්ඩේට් එක ආව කාඩ් පේමන්ට් කොහොමද ඇඩ් කරන්නේ කියන ඒ වීඩියෝ එක දක්වාම ඔයාලට ඔක්කොම ටියුටෝරියල්ස් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලොකු දැනුමක් එතනින් ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි දැන් මම මගේ ඇප් එකක් පෙන්නන්නම්. මේක රැකියාව බැරිත සම්බන්ධ ඇප් එකක්. ඉතින් මේ තියෙන මගේ subscribers account එක 170යි subscribersලා dormant usersලා 92යි charge usersලා 6යි. ඉතින් මේ charge usersලාගෙන් තමයි මට සල්ලි හම්බෙන්නේ. දැන් මේ රෙකෝඩ් කරන දිනේට කලින් දවසේ ඉන්න charge usersලා 6 දෙනාගෙන් තමයි මට එදා දවසේදී මට සල්ලි හම්බෙන්නේ. ඉතින් අපි ගොඩක් බලන්න ඕනේ charge users ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් මට මේ දවස් ටිකේ මට අප්ඩේට් කරන්න බැරි වුණා. ඉතින් බබාගේ වැඩත් එක්ක මට ඒක හින්දා පොඩ්ඩක් අර charge users ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් අපි හොඳ සර්විස් එකක් දෙන තරමට අපේ subscribersලා charge users ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපි ගොඩක් උත්සාහ කරන්න ඕනේ හොඳ නිතරම අපි අප්ඩේට් දාන්න ඕනේ. කියන්නේ දිනපත අප්ඩේට් දාන්න ඕනේ, අප්ඩේට් දාන්න ඕනේ. ඒ වගේම content update ඒ අරින්න ඉතින් අනිකුත් apps නම් normal සමහර education apps වලට නෙමෙයි. ඉතින් එච්චර ගොඩාක් ලොකු content update
වෙන්නේ නැහැ නේ. ඉතින් හැබැයි ඒ වගේ වෙයින් ඉතින් අර පැසිව් ඉන්කම් එකක් විදියට අපිට දිනපතා සල්ලි ලැබෙනවා. ඉතින් මේ වගේ තමයි මෙතන දැන් අපේ ඇප් ක්‍රියේටර්ස්ලගේ රෑන්ක් තියෙනවා. ඇප් ක්‍රියේටර් රෑන්ක් ක්‍රයිටීරියා එකක් තියෙනවා. ඉතින් ඇප් එකක් හැදුවට පස්සේ පේඩ් එකක් හැදුවට පස්සේ අපිට ඕල්රෙඩි අපි ඉන්නේ රෑන්ක් නම්බර් 1 එකේ. ඊට පස්සේ SP රෙවෙනියු එක 2000ක් හෝ ඊට වඩා වැඩි නම් අපිට රෑන්ක් එක හම්බ වෙනවා දෙක විදියට. ඊට පස්සේ SP රෙවෙනියු එක 25000ට වඩා 25000 හෝ ඊට වඩා වැඩි නම් අපිට හම්බ වෙනවා රෑන්කින් එක නම්බර් 3. ඉතින් මේ වගේ රෑන්කින් නම්බර් 5 වෙනකන් තියෙන කෙනෙක් ලක්ෂ 5කට එහා උපයනවා නම් රෑන්කින් නම්බර් 5 හම්බ වෙනවා. ඒ වගේ උපයන කට්ටිය ඕන තරම් මේ ප්ලැට්ෆෝම් එකේ ඉන්නවා පිළිගනවත්. ඉතින් ගොඩක්ම ඇත්තටම ඔය නව සම්බන්ධයක් කරන අය දැනටම ඔයාට ඕල්රෙඩි ෆෑන් බේස් එකක් ඉන්නවා නම් උදාහරණයක් විදිහට නවල් ලියන්න පුළුවන් කෙනෙක් නම් ඔයා දැනටම ඔයාට Facebook වල හරි වෙන සෝෂල් මීඩියා TikTok වල හරි සෝෂල් මීඩියා වල ෆෑන් බේස් එකක් තියෙනවා නම් ඇත්තටම මේ වගේ ප්ලැට්ෆෝම් එකකින් තව ඔයාට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් අවස්ථා ගොඩක් වැඩි. ඉතින් ඔයාට ගැලපෙන ඔයාට පුළුවන් ඇප් අයිඩියා එකක් හිතලා ඒක ඇප් එකකට කන්වර්ට් කරගෙන මුදලක් උපයන්න උත්සාහ කරන්න. ඉතින් ඇත්තටම ගොඩක් වටින ප්ලැට්ෆෝම් එකක් තමයි මේක. ඒ වගේ මේක e-commerce වලට රෑන්කින් තියෙන. ඉතින් මම e-commerce නම් මම කරලා නැහැ. ඒක හින්දා මට ඒ ගැන විස්තරයක් දෙන්න විදියක් නැහැ. ඉතින් මේ විදිහට තමයි ඇප් එකක් අපි ක්‍රියේට් කරගන්න. ඉතින් මම මේ පොඩියට සරලව ඔයාලට හැඳින්වීමක් වගේ තමයි කරේ. ඉතින් ඕනතරම් වීඩියෝ ටියුටෝරියල් තියෙනවා මේක හදන විදිය ගැන. ඇප් මේක ප්ලැට්ෆෝම් එකේ ඉන්කර්නේ channel එකේ තියෙන. ඉතින් ඒව බලන්න කියලා මම ඉල්ලනවා. ඉතින් මොන හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පළවෙනි කමෙන්ට් කරන්න. මම ඒකට උත්තර දෙන්නම්. ඉතින් අමතර ආදායමක් හොයන්න ඇත්තටම මේ ප්ලැට්ෆෝම් එක ගොඩක් වටිනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඒ වගේම තමයි මම දැන් මට මේක කරා කියලා මට ඩයලොග් එකෙන් ගෙවන්නවක් අමුකුත් කරන්නේ නැහැ. නමුත් මම දන්න දේ තමයි ෂෙයා කරගන්නේ අපේ channel එකේ. ඉතින් අපේ channel එක ඉස්සෙල්ලා Green Travel Family කියලා අපි දැන් rename කරලා තියෙනවා. ඉතින් ඉස්සරහට අපේ travel video වලට අමතරව මේ වගේ videos අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ channel එක subscribe කරන්න, bell button එකක් click කරලා ක්ලික් කරන්න. එතකොට වීඩියෝස් ඉක්මනට ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම දැන් අර මුලින් මම ඔයාලට කිව්වා අර ප්‍රොෆයිල් ඩීටේල්ස් මොනවද දාන්න තියෙන්නේ කියලා මම කියනවා කියලා. ඉතින් ඒ ප්‍රොෆයිල් ඩීටේල්ස් එක වාගේ නම, ඊට පස්සේ නම, ඊමේල් ඇඩ්‍රස්, contact number, address දාන්න ඕනේ. ඒ වගේම වාගේ දැන් සල්ලි එන බැංක් account එක තියෙන්නේ. ඒ බැංක් account එකේ තියෙන නම, බැංක් කෝඩ් එක, බැංක් branch කෝඩ් එක, ඊට පස්සේ බැංක් branch name එක, ඊට පස්සේ බැංක් account number ඒ ටික ඔයා දාන්න ඕනේ. ඊට පස්සේ edit profile යටතේ දැන් අපි ගියොත් එතන කියන්නේ ඒකේ සම්පූර්ණ දැන් මේ සම්පූර්ණ නම, first name, last name, email, ඊට පස්සේ address, city, postal code එක, ඊට පස්සේ ඔයා individual ද company ද කියන එකක් දාන්න ඕනේ. ඊට පස්සේ contact number එක. දැන් number එක දුන්නාට පස්සේ එතන validate කරන්න වෙනවා pin number එක දාලා. ඊට පස්සේ තව වෙනත් alternative contact number එකක් ඔයා දාන්න ඕනේ. දැන් මෙතෙන්දී මම කියන්න ඕන විශේෂම දේ ඔයා මොබිටෙල් වලිනුත් revenue එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාට මොබිටෙල් number එකක් තියෙන්න ඕනේ ඔයාගේම නමට. වෙන අයගේ number බෑ. ඔයාගේ නමට තියෙන්න ඕනේ මොබිටෙල් number එකක්. ඉතින් ඒ වගේම ඉතින් ඒකෙත් දැන් මම නම් මේ alternative contact number එකට දාලා තියෙන්නේ මොබිටෙල් number එක. ඉතින් ඒකටත් pin number එකක් එනවා. ඒකත් validate කරන්න ඕනේ. ඊට පස්සේ අපේ NICO BRC number දාන්න ඕනේ. ඊට පස්සේ අපේ NIC එක අප්ලෝඩ් කරන්න ඕනේ. මෙතන මේ තියෙන කොටුවලට NIC එකේ හෝ BRC එකේ front page එක, ඊට පස්සේ NIC එකේ back පිටිපස්සේ තියෙන රූපේ ඒවා පැහැදිලිව ඔයාලා දාන්න ඕනේ. ඊට පස්සේ bank statement passbook එකේ වගේ බැංකු පාස්පෝර්ටේ මුල තියෙන වගේ නම, ඇඩ්‍රස් එහෙම තියෙන අන්න ඒකකුත් ඔයා දාන්න ඕනේ. ඉතින් ඒ වගේ අදර් ඩොකියුමන්ට් එකක් තියෙන ඒක නම් අපිට කලින් තිබ්බේ නෑ. අපි දාද්දි මේකට මේ අලුතෙන් අදර් ඩොක්ස් කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකට මගේ තියෙන්නේ මගේ NIC එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන මේ කියලා තියෙනවා වළංගු පැහැදිලි හැඳුනුම් ලේඛනයක් අප්ලෝඩ් කිරීමට අපොසත් වීම ඔබේ යෙදුණු ප්‍රතික්ෂේපයට හේතු වේ කියලා. ඉතින් ඒකින්ද හරියට ඒවා බලලා දාන්න. ඒ වගේම තමයි දැන් මොකක් හරිම ගැටලුවක් තියෙනවා නම් මේක එකේ මේක group එකක් තියෙනවා. මේක group link එක මම ඔයාලට පල්ලෙහා දාන්නම්. ඒ වගේ තමයි මේක ඒ group එකේ admin ඉන්නවා. admin ගේ
ඇඩ්මින්ගේ නම්බර් එක මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඔයාලට ඕන ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් නම් එක්ක ගෲප් එකට ජොයින් වෙලා ගෲප් එකේ යන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවා ගෲප් එකේ එක්ස්පර්ට්ලා. ඉතින් එයාලගෙන් ඔයාලට මොන හරි බැරි දෙයකට උදව් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම ඒ ටික ඔයාලට දාන්නම්. ඒ වගේම තමයි ඊට පස්සේ පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතෙන්ට කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාගේ පාස්බුක් එකේ තියෙන බෙනිෆිෂරි නේම් එක, ඊට පස්සේ බැංක් එක මොකක්ද, ඒකේ බැංක් කෝඩ් එක මොකක්ද, ඊට පස්සේ බැංක් එකේ බ්‍රාන්ච් නේම් එක මොකක්ද, ඊට පස්සේ account number මේ හැමදේම මෙතෙන්ට එන්ටර් කරන්න ඕනේ ඔයා. ඒ වගේම තමයි මෙතන මේ ඔයා මෙතන ටික් එකක් දාන්න තියෙන්නේ. මෙතන ඔයාගෙන් අහන්නේ මොබිටෙල් එකේ වගේ කවුරු හරි ළඟම කෙනෙක් හරි ඉන්නවද, එම්ප්ලොයි කෙනෙක් හරි ළඟම කෙනෙක් ඉන්නවද කියලා අහන්නේ. ඉතින් මට නැති හින්දා මම නෝ දීලා තියෙන්නේ. ඉතින් එහෙම ඉන්නවනම් yes දීලා සේව් කරන්න. ඉතින් මේ විදිහට තමයි සරලව ඇප් එකක් හදන්නේ. ඉතින් ඇප් මේකර් වලින් රෙවෙනියු ජෙනරේට් කරගන්න පුළුවන් ඔයාලටත් ඇප් එකක් හදලා. ඉතින් හොඳ ඇප් එකක් හදන්න, හොඳ ඇප් එකක් හදලා ඒක කස්ටමර්ස්ලට ෂෙයා කරගන්න. ඉතින් අර මම කලින් කිව්වත් වගේ අර PW එක Play Store දාන්න ඕනේ නැහැ. PW එක හරහා ඔයාට ඔයාගේ යාළුවන්ට එහෙම නැත්නම් Facebook එකේ ඔයාට ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාට ෂෙයා කරගෙන ඇප් එකට යූසර්ස්ලව සබ්ස්ක්‍රයිබ් කරවගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් Facebook එකේ paid promotion එකක් කරොත් ඒත් හරි. ඉතින් ඇත්තටම කියන්නේ දැන් මම දැන් මෙතන මේ ඔයාලට මගේ දැන් මේ ජූලි මාසේ ආව මගේ මැයි මාසේ රෙවෙනියු එක තමයි මේ ෂෙයා කරගෙන තියෙන්නේ. මොබිටෙල් සහ මොබිටෙල් වලින් ආපු සහ ඩයලොග් වලින් ආපු ඒ දෙක සෙපරේට් තමයි එන්නේ. ඩයලොග් හච් වලින් එන ආදායම ඩයලොග් කරහා අපිට ලැබෙනවා. මොබිටෙල් එකේ අපිට ලැබෙන ආදායම මොබිටෙල් එකෙන් තමයි එවන්නේ. ඉතින් මොබිටෙල් එකේ දැන් මේ ජූලි මාසේ ආපු පේමන්ට් එකත් කියන්නේ මාස කිහිපයකට කලින් ලැබෙන්න ඕන එකක් තමයි මේ ජූලි මාසේ ආවේ. ඉතින් මොබිටෙල් සම්බන්ධයෙන් නම් පොඩ්ඩක් අර පේමන්ට් ඩිලේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඩයලොග් වල එහෙම නැහැ. ඩයලොග් හච් ඒවේ ප්‍රශ්නයක් නැහැ. ඒක හැම මාසෙම සාමාන්‍යයෙන් 15 වෙනිදාත් 25 වෙනිදාත් සාමාන්‍යයෙන් කියන්නේ 15 වෙනිදා ඒ මාසෙ ඉවරෙන්න කලින් කොහොම හරි එනවා. කොහොමත් මේ දවස් ටිකේ නම් මාසේ 15 වෙනිදා සහ 25 වෙනිදා අතර හම්බ වෙනවා අනිවාර්යෙන්ම රෙවෙනියු එක. ඉතින් මේ දැන් තියෙන්නේ දැන් 2879යි මට ලැබිලා තියෙන්නේ මොබිටෙල් වලින්. ඉතින් මේ විදිහට තමයි එන්නේ මෙසේජ් එක. ඉතින් ඒ වගේම ඩයලොග් එකේ මට 24545 ලැබිලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ මම කිසිම ප්‍රොමෝෂන් එකක් නැතුව මගේ ඇප් වලින් ලැබෙන මුදල සහ මම මේ ළඟදී මට ඇත්තටම මට අප්ඩේට් කරගන්න විදියක් නැහැ බබාගේ වැඩත් එක්ක. මේ සමහර ඇප්ස් මට ඇත්තටම අප්ඩේට් කරන්න වෙලාවක් නැහැ. ඉතින් එහෙම නැතුවත් මට යම් කිසි මුදලක් මෙහෙම හරි මේ 24545 නම් සමහරුන්ට ඇත්තටම මේක අර සුළු මුදලක් නේ. නමුත් මේ මුදල වුණත් ඇත්තටම අද කාලේ දැන් වටින මුදලක්. ඇත්තටම ඉතින් ඒකින්ද ඉතින් මම සතුටු වෙනවා මේ වගේ මුදලක් හරි මට ලබා ගන්න පුළුවන් වුණේ කියන මේ platform එක තුලින්. ඉතින් මම කලින් කිව්වත් වගේ අතන මේක passive income එකක්. හැබැයි අපි මුලදී මහන්සි වෙන්න ඕනේ. මුලදී මහන්සි වෙලා පදන්න ඕනේ. ඉතින් මේක මේ තනි ඇප් එකකින් නෙමෙයි ඉතින් මේ ගානත්. හැබැයි සමහරව ඉන්නවා ඉතින් තනි ඇප් එකකින් මේ වගේ ගානක් උපයන අයත්. ඒ කියන්නේ තනි ඇප් එකකින් මීට වඩා උපයන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් අපි අර උත්සාහයයි කැපවීමයි තමයි ඕනේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. මම දන්න දේ තමයි අද දැන් මම ඔයාලට share කරගත්තේ. සහ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් මේ සම්බන්ධව පල්ලෙන් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන්ම අපේ channel එකත් subscribe කරගෙන යන්න. ඉස්සරහට ඔයාලට අවශ්‍ය නම් තව මේ සම්බන්ධ වීඩියෝ මම ගේන්න උත්සාහ කරන්නම්. ඉතින් ජය වේවා කියලා ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම නැවත කියන්නේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, comment කරන්න. ඔයාලගේ feedback ඇත්තටම ගොඩක් වටිනවා. මට වීඩියෝ එක edit කරද්දී තමයි මතක් වුණේ තව වැදගත් දෙයක් ඔයාලත් එක්ක share කරගෙන නැහැ කියලා. ඉතින් මේකෙදි submit for approval ගියාට පස්සේ අපේ දැන් අර වෙලේ මම ඔයාලට පෙන්නුවේ template එකක් නිකම්මනේ. මේක මම මුකුත් කරපු නැති හින්දා ඩීටේල්ස් එහෙම දාපු නැති හින්දා එතන error එකක් නේ ආවේ. ඉතින් දැන් මෙතන මගේ දැන් මේ තියෙන ඇප් එකක් එක්සැම්පල් අරගෙන මම මේ පෙන්නන්නේ. දැන් මේ submit approval ගියාට පස්සේ එතන අපිට එනවා මේ ඇප් එක free ඇප් එකක්ද නැත්නම් paid ඇප් එකක්ද කියලා අපිට කියන්න. ඉතින් මෙතන free app නෙමෙයි හින්දා අපි මෙතන free app දෙන්නේ නැහැ. මෙතන ටික් එක දාන්න එපා free app කියන තැනට. ඒ වාගේ නම
සමාන ඔයාගේ ඇප් එකේ නම ඒ වගේම මේ ඇප් එක සම්බන්ධ ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකකුයි ෆුල් ඩිස්ක්‍රිප්ෂන් එකකුයි ඔයා මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඇප් එකේ අයිකන් එක, ඊට පස්සේ ෆීචර් ග්‍රැෆික් ඉමේජ් එක, ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක එහෙම ඔයා මෙතන දාන්න ඕනේ. ඉතින් මේ අයිකන්, මේ ග්‍රැෆික් ඉමේජ්, මේ හැමදේම මේ අදාළ සයිස් එකෙන් ඔයා මෙතනට අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් දැන් මේ අයිකන් එක නම් ප්ලේ ස්ටෝර් 512 සයිස් එකෙන් තමයි ප්ලේ ස්ටෝර් එකේ ඇප් අයිකන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ තමයි ග්‍රැෆික් ඉමේජ් එකෙත් 1024/500 තමයි සාමාන්‍යයෙන් Google Play Store එකෙත් තියෙන්නේ. ඉතින් මෙතන මේ ඇප් මේකර් ප්ලැට්ෆෝම් එකෙත් දැන් මේ ඒ විදිහට තමයි තියෙන්නේ මේ සයිසස්. ඉතින් ඊට පස්සේ ඔයා ඊමේල් ඇඩ්‍රස් එක, ඊට පස්සේ ඔයා ඉතින් ඇප් එකට සම්බන්ධ කීවර්ඩ් එකක්, ඊට පස්සේ මෙතන පෝට් එකක් තියෙනවා. පෝට් මෙතන සිලෙක්ට් කරන්න. ඉතින් එයින් කැමති පෝට් එකක් සිලෙක්ට් කරලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ තියෙනවා ඔයාගේ ඇප් කැටගරි එක මොකක්ද කියලා සිලෙක්ට් කරගන්න. ඒකෙත් ඔයාගේ ඇප් එකට ගැලපෙන ඇප් කැටගරි එක සිලෙක්ට් කරගන්න. ඒ වගේම මේ ඇප් එකෙන් කවුරු හරි ස්ක්‍රීන්ෂොට් ගන්න වළක්වන්න වගේම කොපි කරන්න වළක්වන්න මෙතන ටික් දාන්න පුළුවන්. ඉතින් එහෙම කරලා next කරාම ඊට පස්සේ අපිට එනවා අපේ paid enable subscription එක enable කරන්න ටික් එක දාන්න. ඉතින් ඔයාගේ සර්විස් එකට ගැලපෙන يعني සාධාරණව ඔයාට හිතනවා නම් මේ ගානක් යූසර් කෙනෙක්ගෙන් ඔයා දෙන සර්විස් එකට අය කරන්න පුළුවන් කියලා ඔයා ඒ ගාන දාන්න. ඉතින් මම නම් මෙතන දාලා තියෙන්නේ දවසට රුපියල් 6 ගානේ කැපෙන තමයි දාලා තියෙන්නේ. පෝස්ට් පේඩ් එක 160යි කියන්නේ monthly. ඉතින් හච්චලත් එහෙම තමයි මම දාලා තියෙන්නේ. ඉතින් ඒ විදියට ඔයාට කැමති ගානක් දාලා දාන්න පුළුවන්. දාලා ඊට පස්සේ ඒක ඇප් මේක ටීම් එක බලලා ඔයාගේ ඇප් එකේ කන්ටෙන්ට් හොඳට තියෙනවා නම්, ඉතින් මේ කන්ටෙන්ට් හොඳට තියෙනවා නම්, වැලියු එකක් තියෙනවා නම් ඔයාගේ ඇප් එක ඉක්මනටම අප්රූව් කරලා දෙවි. ඒ වගේ තමයි මෙතන ස්ක්‍රීන්ෂොට් එහෙමත් ඔයාලට දාන්න පුළුවන් ආයේ. ඒ වගේ තමයි මෙතන මේ චෙක් ලිස්ට් කියන එක මේක පස්සේ ආපු එකක්. අපේ මුලින් දැන් මේ ඇප් එක හදද්දි මේක තිබ්බේ නැහැ. ඉතින් දැන් මෙතන මේ තියෙනවා ඔයාලට බලන්න පුළුවන් මෙතන මේ ඇප් සබ්මිෂන් චෙක් ලිස්ට් කියන එක. ඉතින් මේ එහෙම තියෙනවා නම් විතරයි ඒගොල්ලෝ ඇප් එක ඔයාලගේ අප්රූව් කරන්නේ. ඉතින් ඒකින්ද හොඳට මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මේ තියෙනවා මම්මගේ අනන්‍යතා ලේඛනයේ දෙපැත්ත පෙන්වන පින්තූර අප්ලෝඩ් කර ඇත. මම්මගේ ප්‍රොෆයිල් ඇතුළත් කර ඇති නම මගේ අනන්‍යතා ලේඛනයේ දක්වා ඇති නමට ගැලපේ. සහ මම ප්‍රමාණවත් අන්තර්ගත ප්‍රමාණ එකතු කර ඇත. මේ තුනට ටික් දාලා ඔයාලා සේව් දෙන්න. ඉතින් මේ ටික තියෙන්න ඕන අනිවාර්යයෙන්ම ඔයාගේ ඇප් එක අප්‍රූවල් වෙන්න ඇප් මේක පැත්තෙන්. ඉතින් ඒකින්ද ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලාත් මම කියනවා. ඉතින් ওই ටික තමයි මට මගේ ටික. ඉතින් මම මේක දැන් ආයේ වීඩියෝ එකට දාන්නම්. ඉතින් සමා වෙන්න කියලා කියනවා. ඒක මට මුලදිම ඔයාට කියන්න බැරි වුණා. කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ඔයාලගේ ෆීඩ්බැක් එක අපිට ගොඩක් වටිනවා. ඉස්සරහට තව වීඩියෝස් ගේන්න. ඉතින් අපේ ට්‍රැවල් වීඩියෝස් වලට අමතරව තව මේ වගේ වීඩියෝස් ඊට පස්සේ අම්මලාට වැදගත් වෙන, පොඩි බබාලින් අම්මලාට වැදගත් වෙන වීඩියෝස් ගේන්නත් බලාපොරොත්තු වෙනවා. අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ආයේ අලුත් වීඩියෝකින් හමු වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට.